වෙනස් වීම ගත්තම අපිට ඡන්දේ දීපු නොදීපු බොහෝ පිරිසක් ඉන්නවා. ඇයි ඒ? අප කෙරෙහි ඔබ තමන විශ්වාසය. ඒ වගේම තමයි වර්තමාන ආණ්ඩුව කෙරෙහි තියෙන අවිශ්වාසය. බලයට ආවේ බොරු කියලා. බලයට ආවේ රවට්ටලා. බලයට ආවේ ජනතාවට අසීමිත බලාපොරොත්තු දීලා. මෙරටේ තරුණ පරම්පරාවට මේ ආණ්ඩුව බලාපොරොත්තුවක් දුන්නා මෙරටේ නූතන පරම්පරාවට ගැළපෙන විදිහට මෙරට වෙනස් කරනවා කියලා. උපායධාරියට රැකියාව දෙනවා කියලා. ගෝවියා දීවරයා කම්කරු ආරක්ෂා කරනවා කියලා. වෙහෙව් කියලා බලයට ආපු ආණ්ඩුව. අද ඒ සම්පූර්ණ මෙරටේ තරුණ පරම්පරාවගේ බලාපොරොත්තු විනාශ කළා දාලා. අද උපායධාරියට ගහන පන්නනව රස්සයිලන් ගියා. ගෝවියා දීවරයා කම්කරුවා අසරණ කළා තියෙන්නේ. රාජ්‍ය සේවකයාගේ කොඳු නාරටිය කඩලා දාලා. රාජ්‍ය සේවයේ තියෙන ගෞරවය නැති කරලා දාලා තියෙන්නේ අද. ඒ වගේම තමයි ඔබේ දරුවන්ගේ අනාගතය පිළිබඳව උන්ට අපේක්ෂා කරපු වෙනස, අපේක්ෂා කරපු නවීකරණය, අපේක්ෂා කරපු නූතනත්වය ලැබෙන්නේ නැති තැනට මේ රටේ රාජ්‍ය පාලනය කඩාගෙන දාලා තියෙනවා. අද නූතනත්වයේ වෙනුවට වෛරය දෙන්නේ. නවීකරණය වෙනුවට ඉරිසියාව දෙන්නේ. බලාපොරොත්තුවක් වෙනුවට පරිගැනීමක් කරන්නේ. ඒ නිසා අද සම්පූර්ණ මේ රටේ අනාගත පරම්පරාව තමන්ගේ හෙට දවස පිළිබඳව අපේක්ෂාවක් නැති වෙලා. ආණ්ඩුව එක එක කාලෙ එක එක කතා කියනවා. අද ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා තමන්ගේ නගර ටික පිරිසිදු කරගන්න. කොළඹ මම දැක්ක ජනාධිපති ලේකම් කාර්යාලයට ශ්‍රම දානයක් දානවලු ශ්‍රී ලංකා. ජනාධිපතිතුමාට දැන් තමයි ඩෙන්ගු මතක් වෙලා තියෙන්නේ. මෙරටේ දෙමව්පියෝ තමන්ගේ දරුවගේ ආරක්ෂාව පිළිබඳව ආණ්ඩුවට බැරි වෙලා තියෙන අඩුම ගානේ කානුවක් බෝක්කක් සුද්ධ කළා ඩෙන්ගු මර්ධනය කරගන්න. ඉස්පිරිතාල පිරීලා ඇඳක් නැහැ. බෙහෙත් නැහැ, වෛද්‍යවරු නැහැ. වෛද්‍යවරු තමන්ගේ ප්‍රශ්න කියන්න නායකයෙක් හොයනකොට වෛද්‍යවරයා හොරා. ඇමතිවරයා කියන්නේ. කාර්ය මණ්ඩලය අඩුයි කිව්වම කාර්ය මණ්ඩලය අඩුයි කියලා සටන් කරන පුද්ගලයා හොරා වෙනවා. බෙහෙත් නැහැ කොහොම ලෙඩා හොරා කියලා කියනවා. අධිකරණ පද්ධතිය ගැන කතා කරන නීතිඥවරුන්ට බයිනවා. අවසානයේ ගොවියා வீமிலன போர்னாக்கும் கோவியா கசிப்புக்காரே உறுதிப்படுத்தப்பட்ட உண்மை செய்திகளை உடனுக்குடன் தெரிந்து கொள்ள ஆயுள் மீடியாவை ஃபாலோ செய்யுங்கள்.